බුද්ධාය. සත්පුරුෂයෙක් වෙන්න කෘතවේදී බව දැනගනිමු. මේක අහන ඔබ ගොඩක් වාසනාවන්ත වුණා. භාග්‍යවතුන් වහන්සේලාගේ උපත ඒකාන්තයෙන් දුර්ලභයි. සද්ධර්ම ශ්‍රවණයත් ඒකාන්තයෙන් දුර්ලභයි. ඒ ධර්මය පිළිපදින අය දුර්ලභයි. ඊළඟට ඒ ධර්මය දේශනා කරන අයත් දුර්ලභයි. කළගුණ දන්න, කළගුණ සිහි කරන අයත් දුර්ලභයි. මේ ජීවිතයේදී අපිට කල්යාණ මිත්‍රයන් මුණගැසීම නිසා මේ විදියට ධර්මය අහන්න අවස්ථාව ලැබුණා. සද්ධර්ම ශ්‍රවණයට අවස්ථාව උදා වුණා. මොකක්දෝ වාසනාවකට අපිට මේ අවස්ථාව හිමි වෙලා තියෙනවා. ඉතින් ධර්මය පුරුදු කරන අප මේ ඇහෙන දුර්ලභ ධර්මය හොඳින් මෙනෙහි කරලා මතක තබාගෙන ඒ ධර්මය හැම වෙලේම පුරුදු කරන්න උත්සාහ ගන්න ඕනේ. මේ ධර්මයේ පුදුමාකාර ලස්සන වචන දෙකක් තියෙනවා. ඒ තමයි කතඥෝ. ඒ කියන්නේ කළ ගුණ දන්නා බව. කතවේදී කෙලෙහි ගුණ සිහි කරන බව. එතකොට කවුද මේ ලෝකේ දුර්ලභ? කළ ගුණ දන්න, කළ ගුණ සිහි කරන අය මේ ලෝකේ දුර්ලභයි. දිනක් අප සරණ ගිය ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී මෙසේ දේශනා කොට වදාලා. මහණෙනි, මම නුඹලාට අසත්පුරුෂයාගේ බොහොමියත් සත්පුරුෂයාගේ බොහොමියත් ගැන කියලා දෙන්නම්. එය හොඳින් අහන්න, හොඳින් මෙනෙහි කරන්න. මම කියා දෙන්නම්. එසේ ස්වාමීනි කියා ඒ භික්ෂූන් පිළිතුරු දුන්නා. මහණෙනි, අසත්පුරුෂයා අකෘතඥ වූයේ වෙයි. කළගුණ නොදන්නේ වෙයි. කළගුණ සිහි නොකරන්නේ වෙයි. යම් ඒ කෙලෙහි ගුණ නොදන්නාකමක් වේද, කෙලෙහි ගුණ සිහි නොකරන බවක් වේද, ඒ ප්‍රශංසා කරන්නෙත් අසත්පුරුෂයෙක්මයි. දිනක් ප්‍රඥාවෙන් අග්‍රේශ්වර අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙසේ වදාලා. පාපයට ගරහන දුටු වරද පෙන්වලා දෙන, වරදට නිග්‍රහ කරන ඥානවන්ත උතුමෝ මගේ සිරසේ වැඩහිඳීවා කියලා. මේ ජීවිතේ ඇසුර කියලා කියන්නේ බොහොම වැදගත් දෙයක්. පාපී අකුසල් සිත් ඇති අය ඇසුරු කරන්න ගියොත් අපිටත් ඒ ගතිගුණ අපි නොදැනුවත්වම ඇතිවෙන්න පුළුවන්. අපි අනුකම්පා කරලවත් පින්පව් නොදන්න පාපී අකුසල් වලට කැමති අයව ආශ්‍රය කරන්න යන්න හොඳ නෑ. මොකද අපිත් ඒ ගොඩටම වැටෙන්න පුළුවන්. මේ සංසාර ගමන කියලා කියන්නේ හරිම භයානක එකක්. ඒ නිසා මේ සසර ගමනේදී අපිට බොහෝ දුක් විපාකවලට මුහුණ දෙන්න සිදුවෙන්න පුළුවන්. මහණෙනි, සම්පූර්ණයෙන්ම අසත්පුරුෂ බොහොමිය යනු කෙලෙහි ගුණ නොදන්නා බවයි. කෙලෙහි ගුණ සිහි නොකරන බවයි. අපි ගැනම හිතන්න ඕනේ. අපි සමහර වෙලාවට අපේ අම්මව ගණන් ගන්නේ නැහැ. අපේ තාත්තව ගණන් ගන්නේ නැහැ. අපේ වැඩිමහල් සහෝදරයන්ව ගණන් ගන්නේ නැහැ. ඒ වගේ වැරදි අපි අතින් වෙලා තියෙනවා නම් අපි ඒක නිවැරදි කරගන්න ඕනේ. අපි ආයෙමත් එහෙම කරන්නේ නැහැ කියලා සංවර වෙන්න ඕනේ. ඒ වැරද්දට සමාව ගන්න ඕනේ. ඊළඟට අප සරණ ගිය ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, සත්පුරුෂ භූමිය යනු කුමක්ද කියලා. මහණෙනි, සත්පුරුෂ භූමිය යනු කෙලෙහි ගුණ දන්නා බවයි. කෙලෙහි ගුණ සිහි කිරීමට ඇති දක්ෂ බවයි. මහණෙනි, සත්පුරුෂයා විසින්මයි කෙලෙහි ගුණ දන්නා බව, කෙලෙහි ගුණ සිහි කරන බව අගය කරන්නේ. මේ ජීවිතේ අපට මහා කල්යාණ මිත්‍රයෙක්ව හමු වුණා. ඒ තමයි අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ. උන්වහන්සේ අපට මෑණියන් කෙනෙක් වාගේ, පියාණන් කෙනෙක් වාගේ. භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය අප කෙරෙහි අනුකම්පාවෙන්ම ඊතා මැනවින් අපහට තිලින කළා. උන්වහන්සේ මහත් පරිශ්‍රමයක් දරා අප කෙරෙහි අනුකම්පාවෙන්ම මේ ධර්මය අපහට දේශනා කළා. ඒ නිසා පින්වත් දරුවනේ, ඒ වගේ සත්පුරුෂයෙකුට ඔබගේ දෙමව්පියන්ට, සිල්වතුන්ට, ගුණවතුන්ට කවුරුහරි ගරහනවා නම් ඔබ හිතන්න මෙයාගේ අසත්පුරුෂකම කියලා. බරපතලව නැවත නැවත ඒ අයට ගරහනවා නම් ඒ වගේ යාළුවන්ව දුරින්ම දුරු කරලා දාන්න. මොකද ඒක ඔබට ගොඩාක් දුක් විපාක ගෙන දෙන්න පුළුවන්. මහණෙනි, සම්පූර්ණයෙන්ම සත්පුරුෂ භූමිය යනු
කෙලෙහි ගුණ දන්නා බවයි. කෙලෙහි ගුණ සිහි කරන බවයි. ඒ නිසා මේ දුවල පුතාලත් මේ වගේ අදිෂ්ඨානයක් ඇති කරගන්න. මම නම් කෙලෙහි ගුණ දන්නා කෙනෙක් වෙනවා. කෙලෙහි ගුණ සිහි කරන දක්ෂයෙක් වෙනවා කියලා. මේ කෙලෙහි ගුණ නැත්නම් අපිට කවදාවත් ධ්‍යාන උපදවා ගන්නත් බෑ. කොච්චර භාවනා කරත් අපිට ධ්‍යාන වැඩෙන්නේ නැහැ. ඒ වගේම තමන් ඉන්න තැනට මසුරුකම් කරන කෙනාටත්, තමන් ඉන්න තැනට වෙන කෙනෙක් එනවට අකමැති කෙනාටත්, තමන්ට හිතවත් අයට බලවත්ව බැඳිලා හිටියොත්, තමන්ට හිතවත් අය අනිත් අය සමග කුළුපග වෙනවට අකමැති කෙනාටත්, තමන්ට ලැබෙන දේවල් වෙන කෙනෙකුට ලැබෙනවට අකමැති කෙනාටත්, වෙන කෙනෙකුට ලැබෙන වර්ණනාවට අකමැති කෙනාටත් භාවනා කරලා පළවෙනි ධ්‍යානය උපදවගන්න බැහැ. සෝතාපන්න වෙන්නත් බැහැ. සකදාගාමී වෙන්නත් බැහැ. අනාගාමී වෙන්නත් බැහැ. රහත් වෙන්නත් බැහැ. මේ නිවන් මගට සෝවාන් මාර්ගයට බැසගත්තා කියලා කියන්නේ එයාට මුලින්ම පිහිටන්නේ කෙලෙහි ගුණ. භාග්‍යවතුන් වහන්සේ අපිට මෙන්න මේ විදිහටත් දේශනා කොට වදාලා. මහණෙනි, මේ ලෝකෙ දෙන්නෙකුට උපකාර කරලා ඉවර කරන්න බෑ. ඒ දෙන්නට සලකලා ඉවර කරන්න බෑ. ඒ කාටද? අම්මටත් තාත්තටත්. එක උරේක අම්මාව තියාගෙන අනිත් උරේ තාත්තව තියාගෙන අවුරුදු 100ක් අම්මටයි තාත්තටයි උපස්ථාන කරන පුතෙක්. ඒ කියන්නේ එහෙම උරේ ඉඳලමයි අම්මටයි තාත්තටයි ඇඳුම් අඳින්නේ. ඇඟපත පිරිමදින්න සම්බාහනය කරන්නේ, නහවන්නේ. ඒ අම්මයි තාත්තයි මල මුත්‍ර පහ කරන්නේ. මහණෙනි, ඒත් අම්මට තාත්තට කලා වෙන්නේ නැහැ. ප්‍රතිඋපකාර කලා වෙන්නේ නැහැ. අම්මා තාත්තා කියලා කියන්නේ හරි පුදුම දෙන්නෙක්. මහණෙනි, දරුවන් මව්පියන්ව සක්විති රජකමේ පිහිටෙව්වත් ඒ මව්පියන්ට උපකාර කලා වෙන්නේ නැහැ. දෙමව්පියන්ට අපාතින් යම්කිසි වරදක් සිදු වී ඇතනම් සෑරජානන් වහන්සේ, බෝධීන් වහන්සේ වැඳලා ඒකට සමාව අරගෙන ඒ වැරද්ද නිවැරදි කරගෙන අවස්ථානුකූලව අම්මගෙනුත් තාත්තගෙනුත් ඒකට සමාව අරගන්න. ඔබ නිහතමානී වෙන්න. මහණෙනි, ඇයි එහෙම වෙන්නේ? මහණෙනි, මව්පියන් වනාහි දරුවන්ට බොහෝසේ උපකාර කරයි. අතපය හදලා පෝෂණය කරලා මේ ලෝකේ පෙන්නුවේ අම්මයි තාත්තයි. ඒ භාග්‍යවතුන් වහන්සේ වදාලා, හැබැයි අම්මට තාත්තට කෘතගුණ සලකන්න ක්‍රමයක් තියෙනවා. යම් කෙනෙක් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නැති දෙමාපියන්ව ශ්‍රද්ධාව සමාදන් කරවනව නම්, ඇතුළත් කරවනව නම්, පිහිටවනව නම්, දුස්සීල වූ මව්පියන් සීල සම්පත්තියෙහි සමාදන් කරවනව නම්, ඇතුළත් කරවනව නම්, පිහිටවෙනව නම්, මසුරු දෙමාපියන්ව දානයේ සමාදන් කරවනව නම්, ඇතුළත් කරවනව නම්, පිහිටවෙනව නම්, ප්‍රඥාව නැති දෙමාපියන් ප්‍රඥාවෙහි සමාදන් කරවනව නම්, ඇතුළත් කරවනව නම්, පිහිටවනව නම්, ශ්‍රද්ධාවේත් සීලයෙත් ත්‍යාගේත් ප්‍රඥාවෙත් සමාදන් කරවනව නම්, ඇතුළත් කරවනව නම්, පිහිටවනව නම්, එතකොට එයා මාපියන් වෙනුවෙන් උපස්ථාන කළා වෙනවා. කළගුණ දැක්වුවා වෙනවා. ප්‍රතිඋපකාර කළා වෙනවා. වැඩියෙන් කළා වෙනවා. අතිශයින්ම සැලකුවා වෙනවා. අපි හැම දෙනෙක්ම සත්පුරුෂයන් වෙන්නට උත්සාහ කරමු. සත්පුරුෂ ධර්මයේ හැසිරෙන්නට උත්සාහ කරමු. කෙලෙහි ගුණ දන්නා බව, කෙලෙහි ගුණ සිහි කරන්නට ඇති දක්ෂ බව පිහිටුව ගන්නට, වැඩි දියුණු කර ගන්නට උත්සාහ කරමු. අපහට ලැබුණු මේ මහා ලාභයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගනිමු. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.